හයි කොහොමද ඉතින් කාලෙකට පස්සේ ඉතින් YouTube channel එකේ වීඩියෝස් අතර විශ්ලේෂණ කරන්න බැරි වුණා වැඩ ටිකත් එක්ක ඊට පස්සේ ෂෝට් වීඩියෝස් ටිකක් කරා ඒ ටිකත් අතරම කරගන්න උන්නේ එක දිගට ඉතින් මම හිතනවා මේ පාරවත් හරියට කරගන්න පුළුවන් වෙයි කියලා ඉතින් අද නම් vlogs videos ටික ඒ වගේම ෂෝට් වීඩියෝස් ටිකක් දාන්න plan කරනවා YouTube එකේ Facebook TikTok මේ හැම දෙයකම ඉතින් මේ වගේ long videos ටික vlogs ටික YouTube එකේ විතරක් යනවා ඒ වගේ short videos ටික අනිත් platforms වලට දාන්න plan එක තියෙනවා ඉතින් ආදරෙන් ආරාධනා කරනවා රැඳිලා ඉන්න subscribe කරන්න තියාගන්න channel එක. ඉතින් මේකෙදි ගොඩක් education contents AI ගැන ඒ වගේම business ගැන ගොඩක් දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපි vlog එකෙන් හම්බෙමු. ඉරිදා මම පොඩ්ඩක් ආව කඩවත ජෙම් මාකට් එක පැත්තට. ඉතින් අපි බලමු පොඩ්ඩක් ජෙම් මාකට් එකට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා ජෙම් මාකට් එකේ. හායි ජෙම් මාකට් ආවා වගේ. රටනම් දන්නේ නැහැ ඉතින් ඒ ගන්නවා රට බලන්න පොලිස් අනු දෙකයි ඔබ දෙන්න 17 හරි ඉතින් ජෙම් මාකට් එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුණා මොකද අද පළවෙනි වීඩියෝ එකෙන්ම ඉස්සරහට අපි කතා කරමු බිස්නස් දේවල් ගැන. ඉතින් ගොඩක් කට්ටිය පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ට් දෙයක් තමයි ජෙම් මාකට් එක ගැන. ඉතින් ඒක ගැන මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මම ලොකුවට ජිම් කරන කෙනෙකුත් නෙමෙයි. මම සාමාන්‍යයෙන් ඔන්ලයින් පැත්තට පොඩ්ඩක් ජෙම් මාකට් එකේ රිසර්ච් එකක් කරන ගමන් හිටියේ. ඉතින් මම පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්නම් කොහොමද මේ ඔන්ලයින් පාර්ට් එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් ජෙම් කරන ගොඩක් ක්‍රම තියෙනවා. එක තමයි ගොඩක් කට්ටිය buy and selling කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ආරන් රට අරන් යන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මේකේ තියෙනවා rough ගල් කියලා. ඒ කියන්නේ rough ගල් ගේම නැත්නම් අපි කියනවා raw material එක. ඒ කියන්නේ අර සාමාන්‍ය පතලකින් හරි හම්බෙනම ගල. ඒතර මේ හම්බෙනම ගල සාමාන්‍ය එක ගානකට විකිනවා. උදාහරණයකට රත්නපුර ගත්තොත් නිවිතිගල මාකට් එකේ ඊට පස්සේ කිරියල්ලේ තියෙනවා. ඒතකොට කිරියල් මාකට් එකේ ඒතකොට මේ මාකට් එකේ ගොඩක් වෙලාවට රෆ් ගල් විකුණනවා. ඒතකොට මේවා තියෙන්නේ අර පතල් වලින් හම්බෙච්චම ගල්. ඊට පස්සේ ඒ රෆ් ගල් අරගෙන ඒ රෆ් ගල් කට් කරනවා. කට් ඇන්ඩ් පොලිෂ් කරනවා කියන්නේ ඒතකොට කට් ඇන්ඩ් පොලිෂ් කරාට පස්සේ ඒ රෆ් ගල අර ලස්සනට එක එක කට් වලට ෂේප්ස් තියෙනවා. ඕවල් ෂේප්ස් ඊට පස්සේ ඔක්ටගන් කියනවා එමරල්ඩ් කියලා මේ වගේ ෂේප්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ෂේප්ස් වලට හදා ගන්නවා ෂේප් එකට ලස්සනට කපා ගන්නවා කටර්ස්ලා කියලා කට්ටියක් ඉන්නවා යාලට දීලා. එතකොට ගොඩක් වෙලාවට නිවිතිගල වගේ මාකට් එකක සාමාන්‍ය කට් ඇන්ඩ් පොලිෂ් ඒවා විකුණන්නේ නැහැ. ඒ වගේ විකිණන්නේ ගොඩක් වෙලාවට රත්නපුර මාකට් එකේ දෙමුවවත ඊට පස්සේ බේරුවල මෙන්න මේ වගේ පැතිවල මාකට්ස් තියෙනවා. ඒ වගේම දැන් කඩවතත් මාකට් එකක් තියෙනවා අද අපි ගියේ. ඒතර මේ වගේ තමයි ගොඩක් වෙලාවට ඔය කට් ඇන්ඩ් පොලිෂ් මාකට් එකක් තියෙන්නේ. ඉතින් සමහර කට්ටිය පුළුවන් රෝ මැටීරියල් එක අරගෙන කට් ඇන්ඩ් පොලිෂ් එකෙන්ම විකුණනවා. සමහර අය ඉන්නවා ඒ කට් ඇන්ඩ් පොලිෂ් අරගෙන ඒවා රට අරන් යන කට්ටියක් ඉන්නවා. එහෙම නැත්නම් එකතු කරලා ඒවා එකතු කරලා විකුණන අයත් ඉන්නවා. අපි කියනවා ලොට්ස් හදලා විකුණනවා කියලා. හරි මෙන්න මේ වගේ ගොඩක් ක්‍රම වලට විකුණනවා. ඉතින් ඔන්ලයින් මාකට් එක ගත්තොත් දැන් ඉස්සර නම් ඔන්ලයින් මාකට් එකක් නෑ කියලා තමයි කතා කරන්නේ ජිම් වලට. මොකද හේතුව ජිම් කියන දේවල් ඔන්ලයින් විකුණන්න බෑනේ. මොකද බල්ලා ගන්න ඕනේ හිම දේවල්. හැබැයි මේ වෙද්දි ජිම් කියන දේ ගොඩක් කට්ටිය දන්නවා. ඒ කියන්නේ මෙන්න මේ ජිම් තියෙනවා මේවා ප්‍රයිස් සාමාන්‍ය මෙන්න මේ වගේ වෙන්නේ. මොකද YouTube වීඩියෝස් TikTok එකේ වීඩියෝස් මේ වගේ වීඩියෝස් ගොඩක් එනවා ජිම් ගැන. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය ජිම් මාකට් එක ගැන දන්නවා. ඉතින් ඒ දන්න නිසා අපිට ඔන්ලයින් මාකට් එකක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මට අදහසක් ආවා කොහොමද ඔන්ලයින් මාකට් එක හදන්නේ කියලා. ඉතින් ඒකට මම ඔන්ලයින් මාකට් එකක් හදුවා. Facebook page එකක් හදලා ඊට පස්සේ Facebook page එකකින් ඊට පස්සේ WhatsApp groups හදලා මේ විදිහට. ඉතින් ඒකෙදි මම දාන්නේ සම්පූර්ණ අර හොඳ ගලුත් දානවා. ඒ වගේම පොඩි ගල් රුපියල් 1000 2000 වගේ පොඩි ගල් ඒ වගේ ඒවා දානවා. ඊට පස්සේ රුපියල් 40,000 50,000 වගේ ගල් දානවා. මේ වගේ දේවල් දාලා මම බලනවා මාකට් එක කොහොමද තියෙන කියලා. ඉතින් ඇත්තටම මේක මම මගේ part time විදිහට මම කරපු research එකක් විදිහට සහ online gem market එක හැසිරෙන විදිහ. මොකද මම කැමති daily එක එක දේවල් අත්හදා බලන්න ව්‍යවසායකයෙක් විදිහට. ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් try කරනවා ඔය වගේ දේවල්. ඉතින් try කරලා පස්සේ මට හම්බෙච්ච දේ තමයි ඉතින් WhatsApp group එකේ අපි auctions කියලා කියන්නේ. එහෙම නැත්නම් online වෙන්දේසි online auctions කියලා අපි කරනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. එක එකම තියෙනවා. ඉතින් online auctions කරන්න පුළුවන්, jewelry හදලා විකුණන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සමහර කට්ටිය rough අරන් cut and polish කරලා sell කරනවා. සමහර අය rough එක අරන් rough එකේම විකුණනවා. සමහර කට්ටිය online වෙන්දේසි වගේ දේවල් කරනවා. ඉතින් මේ වගේ gem market එකේ ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින්
ජෙම් කියන දේ අර දැන් අපි ගත්තොත් එමු උදාහරණයට ගෝල්ඩ් ගත්තොත් එහෙම දැන් ගෝල්ඩ් ගත්තොත් එහෙම ලක්ෂ 3මාරයි නම් ලක්ෂ 3මාරයි ගෝල්ඩ් කැරට් එක ඒ ගෝල්ඩ් කැරට් එක ලක්ෂ 3මාරම තමයි. එතනින් එහාට පොඩ්ඩක් ගියාම එහා වෙනවා ඒකේ තියෙන ක්වොලිටි එක සහ ඒක මොන හරි ජුවලරි හදලා තියෙනවා නම් එහෙම නැත්නම් දැන් ගෝල්ඩ් ගත්තොත් එහෙම ගෝල්ඩ් වල තියෙන ෆික්ස් ප්‍රයිස් එක. හැබැයි ජෙම් කියන මාකට් එකේ ෆික්ස් ප්‍රයිස් එකක් නැහැ. අන්න ඒක තමයි තියෙන වාසිය සහ අනිත් පැත්තෙන් අවාසිය දෙකම තියෙනවා. අපි ජෙම් ගලක් ගත්තොත් එහෙම සාමාන්‍ය රුපියල් ලක්ෂයකට අපි උදාහරණයක් හොඳ කල එකක් තියෙන අපි ඉතින් බ්ලූ සෆයර් එකක් ගන්නවා කියලා රුපියල් ලක්ෂයකට මේ ගන්න රුපියල් ලක්ෂයට ගන්න ගල තව කෙනෙක්ට සමහරලාට ලක්ෂ 5ක් වටින්නත් පුළුවන්. තව කෙනෙක්ට ලක්ෂ 10ක් වටින්නත් පුළුවන්. තව කෙනෙක්ට ලක්ෂ 50ක් විතර වටින්නත් පුළුවන්. මේ ලක්ෂයට ගන්න ගල සමහරලාට සමහරයට රුපියල් 10000ක්වත් වටින්න නැති වෙලාවක් තියෙන්න පුළුවන්. හරි. යන පර්පස් එකට. මොකද ගොඩක් අය මේ ජෙම් ගන්න එක කලෙක්ෂන් එකක් විදිහට නැත්නම් ජුවලරි එකක් හදාගන්න නැත්නම් මොන හරි අපල් එකට මෙන්න මේ වගේ දේවල් වලට තමයි ජුවලරිස් ගන්න. ඉතින් ඒ ගන්න හේතුවත් එක්ක එයාගේ ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් සමහරවල් රුපියල් ලක්ෂයකට ගන්න එක ලක්ෂ 5කට විකුණලා ලක්ෂ 4කට ලාභයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය 400 වගේ ලාභයක්. එහෙම නැත්නම් රුපියල් ලක්ෂයට ගන්න එක රුපියල් 1,50,000ට 1,10,000ට වගේ විකුණන්නත් පුළුවන්. ඒ වගේම රුපියල් ලක්ෂයට ගන්න ගල සමහර වෙලාවට රුපියල් 20000ට 30000ට 40000ට මාකට් එකේ ඉල්ලන වෙලාවල් තියෙන පුළුවන්. ඉතින් මෙන්න මේක ගැන ඔයාලට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මොකද ඒ දැනුම තියෙනවා නම් තමයි ඔයාලට ජෙම් ගන්න පුළුවන් වෙන්නේ සහ ජෙම් බිස්නස් එකේ ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් නොලෙජ් එකක් හදා ගන්න ඕනේ. ජෙම් වල නොලෙජ් එක හදා ගන්න. ඒ වගේම එක්ස්පීරියන්ස් එක. සාමාන්‍ය එක දවසෙන් ඇවිල්ලා මේ වීඩියෝ එක දැකලා හරි හෙට උදේ යනවා ජෙම් මාකට් එකට ගලක් ගන්නවා කියන ගානට එහෙම කරන්නේ නැහැ. මොකද ජෙම් මාකට් එකේ ගල් වල ගණන් කතා කරොත් එහෙම සමහරලාට රුපියල් ලක්ෂයයි අතරම වටින්න ගල. ඒ ගලට කියනවා ලක්ෂ 20ක් විතර. ඔයා දන්නේ නැතුව ගියොත් එහෙම අර බාගේන් කරන්න එහෙම නැත්නම් අර කේවල් කරන්න දන්නේ නැත්නම් ඔයා සමහරලාට අර ප්‍රයිස් එකක් ගහද්දි ලක්ෂ 20ක් කිව්වම හරි කමන්නේ ලක්ෂ 20ටම දෙන්න කියලා ඔයාට ලක්ෂ 20ටම ගන්න වෙයි. හරි එහෙම නැතුව ඔයා මේක ගාලා බලලා ගලේ පළුදු දෝෂ තියෙනවද නැත්නම් ගලේ මොනවද තියෙන දේවල් ටික ඒ දේවල් ඔක්කොම බලලා කලර් එක ඒ හැමදේම බලලා ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රයිස් එක දෙන්න. ඉතින් ඔයාට වටින්නේ රුපියල් 50000 නම් ඔයාලා කියලා පුළුවන්. එයා ලක්ෂ 20ක් විතර ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ නම් අර වටින්නේ රුපියල් 50000යි 50000ට දිනවද? අන්න එතකොට එයා කියනවා නෑ මම මේක අන්තිමට දෙන්නේ ලක්ෂ 2කට. ඊට පස්සේ කියනවා නෑ මට 50000 තමයි උපරිම යන්න පුළුවන්. ඒතර එයා පැත්තෙන් යන පැත්තෙන් කියන්න පුළුවන්. හරි උපරිම ලක්ෂ 1.5කට දෙන්නම් අන්තිම. ඔය වගේ දෙන්නත් එක නෙගෝෂিয়েට් කරගන්න ඕනේ. ඉතින් මේ නෙගෝෂিয়েට් කරගන්න එකට ඔයා අනිවාර්යයෙන් මේ ගලේ ප්‍රයිස් එක සමන ගල ඔයාලට විකුණන්න පුළුවන් කීයද? මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ජෙම් කරන්න ප්ලෑන් කරනවා නම් ජෙම් මාකට් එකට යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් ටික හරියට පුරුදු වෙලා යන්න. ඉතින් මං අද පළවෙනි වීඩියෝ එකකින් ඔයාලට කතා කරේ ජෙම් මාකට් කතාව. ඉතින් දැන් අපි මෙතන ජෙම් මාකට් එකේ යනවා. ඉතින් දැන් අපි යන් Java launch එකට. Java launch එකේ ඉන්නවා ප්‍රමේෂ් පොඩ්ඩක් හම්බෙන්න තියෙනවා. ඉතින් දැන් යන් Java launch එකට. අලුත් සීන් එක. අද දවසට තොර වැටි ඉවරයි. දැන් මම ආයෙ පාර්ට්මන්ට් රාව මහරගම. ඉතින් මම හිතනවා අද පොඩ්ඩක් ජෙම් මාකට් එක ගැන අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉතින් ඊළඟ බ්ලොග් එකකින් හම්බෙමු අපි. ඉතින් මම ප්ලෑන් කරනවා ඉස්සරහට මේ වගේ බ්ලොග්ස් ටික ඔක්කොම අප්ඩේට් කරන් යන්න. ඒ වගේම ෂෝට් වීඩියෝස් ටික බිස්නස් ගැන, ඊට පස්සේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ගැන, ඊට පස්සේ AI ගැන මේ වගේ දේවල් ගැන කතා කරන්න ප්ලෑන් එක තියෙනවා. ඉතින් අපි ඉස්සරහ වීඩියෝස් ටිකෙන් හම්බෙමු. ඉතින් එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊගා වීඩියෝ එකකින් හම්බෙමු.